හායි සුබ දවසක් ඔයාලා හැමෝටම දිස්නා පැසන් YouTube මගේ channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ සියලු වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. මම ඔයාලට මගේ channel එක හරහා මම දන්න මැහුම් දැනුම මම ඔයාලට වීඩියෝ වලින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මගේ YouTube channel එකෙන් මගේ business එකට උදව්වක් හැටියට මම මගේ channel එක මගේ මැහුම් දැනුම ලබා දෙන්නයි මගේ business එක දියුණු කරගන්නයි තමයි මම මගේ YouTube channel එක පාවිච්චි කරන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හිතුවා ගොඩක් දෙනෙක් කියනවා සාරි බ්ලවුස් එක මහානකොට මේ අර ඩාට් වල පරතරය හුඟ දෙනෙකුට පපුව වටේ ප්‍රමාණය මැනගත්තාම ඩාට් එකට කොච්චරක් අයින් කරන්න ඕනද කියලා දන්නේ නැහැ. ඉතින් මම අද හිතුවා ඩාට් එකට අවශ්‍ය අඟල් ප්‍රමාණය ඒ පපුව වට මැනලා ගත්තාම ඩාට් එකට අවශ්‍ය මේ පළල අඟල් ප්‍රමාණය වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මහන්න කැමති ඔයාලා මහන්න දන්න කට්ටිය නොදන්න කට්ටියටයි හැමෝටම එකතු වෙන්න කිරිල්ලා මං ආරාධනා කරනවා. ඉතින් බලමු දැන් මේ සාරි බ්ලවුස් එකට අපි ඩාට් වලට අඟල් ගාන කොහොමද පපුව වටේ මිම්මත් එක්ක ගන්න කියලා. මේ විදිහට මං ඔයාලට පෙන්නන්නම්. පැහැදිලිව පේන්න මම මේ විදිහට ලං කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි බලමු ඔපනැලි ප්‍රමාණය කොහොමද පපුව වට මිම්මත් එක්කන් එන්නේ කියලා. පපුව වට අපි හැම වෙලාවකම සාරි බ්ලවුස් එකක් මහනකොට පපුව වට ප්‍රමාණය අරගෙන ඒකෙන් අඟල් එකමාරක් අඩු කරලා එන මිම්ම තමයි හතරට බෙදලා මැහුම් වාසි තියලා ගන්නෙ. ඒ වගේ පපුව වට මිම්මෙන් අඟල් එකමාරක් අඩු කළ පසු අඟල් 30යි හමාර දක්වා අයට ඉන උපනැල්ල ඕන වෙනවා අඟල් 1යි කාලක්. අංශ උපනැල්ලත් ඕන වෙනවා 1යි කාලක්. මැද උපනැල්ල අඟල් 1ක් ගත්තාම හරි. ඒ වගේම පපුව වට අඟල් එකමාරක් අඩු කළ පසු පපුව වට මිම්මෙන් අඟල් එකමාරක් අඩු කළ පසු පපුව 31 සිට 32 දක්වා අයට ඉන උපනැල්ල ඕන වෙනවා අඟල් එකමාරක්. අංශ උපනැල්ල ඕන වෙනවා අඟල් එකමාරක්. මැද උපනැල්ල ඕන වෙනවා අඟල් 1ක්. ඒ වගේම පපුව වට මිම්මෙන් අඟල් එකමාරක් අඩු කළ පසු පපුව 32 හමාරේ සිට 34 දක්වා අයට ඕන වෙනවා 1/3 කාලක් ඕන වෙනවා ඉන මිම්ම. ඉන උපනැල්ල ඕන වෙනවා 1/3 කාලක්. අංශ උපනැල්ල ඕන වෙනවා 1/3 කාලක්. මැද උපනැල්ල 1 කාලක් ඕන වෙනවා. ඒ ඕන වෙන්නේ අඟල් 32 හමාරේ සිට 34 දක්වා පපුව වට මිම්ම තියන අයට තමයි ඒ ප්‍රමාණය උපනැලි වලට යන්නේ. ඊට පස්සේ පපුව වට මිම්මෙන් අඟල් එකමාරක් අඩු කළ පසු පපුව වට 34 හමාරේ සිට 36 දක්වා අයට ඉන උපනැල්ල ඕන වෙනවා අඟල් 2ක්. ඒ වගේම අංශ උපනැල්ල ඕන වෙනවා අඟල් 2ක්. මැද උපනැල්ල ඕන වෙනවා අඟල් 1යි කාලක්. මේ විදිහට අඟල් 34 හමාරේ ඉඳන් අඟල් 36 දක්වා අයට මෙන්න මේ ප්‍රමාණයට තමයි උපනැල්ල බ්ලොක් එකේ ඇඳගෙන ඒ ප්‍රමාණයට ගන්න ඕනි. ඒ වගේම පපුව වට මිම්මෙන් අඟල් එකමාරක් අඩු කළ පසු පපුව වට 36ට වැඩි නම් ඒ කියන්නේ 38 40 42 වගේ අයට 36ට වැඩි අයට ඕන වෙනවා ඉන උපනැල්ල ඕන වෙනවා අඟල් 2 හමාරක්. අඟල් 2 හමාරක් ඕන වෙනවා ඉන උපනැල්ල.
අංශ උපනැල්ලත් ඕන වෙනවා අඟල් 2කමාරක්. අංශ උපනැල්ලත් අඟල් 2කමාරක් ඕන වෙනවා. මැද උපනැල්ල ඕන වෙනවා අඟල් 1කමාරක්. 1කමාරක් වගේ තිබ්බහම ඒ පරතරේ හොඳටම ඇති අඟල් 36ට වැඩි අයට. ඉතින් මේ විදිහට උපනැලි වල පළල මේ විදිහට ගත්තාම ඔයාලට සාරි බ්ලවුස් එකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මං ඉදිරියේ දවසක ඔයාලට කියලා දෙන්නම් සාරි බ්ලවුස් එකේ බ්ලොක් එක අඳින හැටි. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මට මේ කියන්න. මං පුළුවන් තරම් ඉක්මනට ඒ වීඩියෝ එක ගේන්නම්. ඒ විදිහට තමයි මං ඔයාලට මේකේ ෆොටෝ එකක් ගහලා දාන්නම්. එතකොට ඔයාලට මේක ලියලා හරි තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් සාරි බ්ලවුස් එක මහනකොට ඒ ඩාට් එකට අවශ්‍ය කරන අඟල් ප්‍රමාණය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මම ලස්සනට වැඩ ඉවර කරපු ෆ්‍රොක් දෙකක්. මේ ෆ්‍රොක් එක අඟල් 49 50ට වගේ මේ වගේ උසට තියෙනවා. මේක A line විදිහට තමයි කපලා තියෙන්නේ. මේකේ මේ ඉදිරිපස කිසිම ඕපන් එකක් විවරයක් නැහැ. මේ වගේ වැඩිපුර කොටසක් තියලා මේ වගේ බටන් පේලියක් අල්ලලා තමයි ලස්සන කරලා තියෙන්නේ. මේකේ ස්ලීව් එකටත් මේ වගේ කෑල්ලක් නමලා මේ වගේ කෑල්ලක් අල්ලලා බටන් එකක් අල්ලලා ලස්සන කරගෙන තියෙනවා. කොටු කර තමයි දෙපැත්තටම දාලා තියෙන්නේ. මේ අනිත් ෆ්‍රොක් එක මේ ෆ්‍රොක් එක තට්ටු 3ට තමයි මහලා තියෙන්නේ. මේකේ ඉදිරිපසට මේ විදිහට ප්‍රිල් එකක් අල්ලලා මේ ප්‍රිල් එක පිටිපස්සටත් තියෙනවා. පිටිපස්සට උරපටි ආකාරයට යන විදිහට තමයි මේ ප්‍රිල් එක අල්ලලා තියෙන්නේ. මේකේ මේ විදිහට ලූප් පටි දාලා මේ වගේ පටියක් දාලා ලස්සන කරගෙන තියෙනවා. ඉතින් මේ ෆ්‍රොක් දෙකම හරිම ලස්සනට තිබුණා. ඔයාලටත් කැමති නම් මේ වගේ ඩිසයින් වලට මේ වගේ ලස්සනට ඇඳුම් මහගන්න මට WhatsApp message එකක් දාන්න. මට පුළුවන් ඔයාලටත් ඇඳුම් මහලා දෙන්න. ඉතින් දැන් ගම්මිත් ගොඩක් අයගේ මම තමයි ඇඳුම් මහන්නේ. ගොඩක් අය මට ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයාලටත් මට පුළුවන් මගේ මෙහුන් දැනුම ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඔයාලට මෙහුන් සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. මට මැසේජ් එකක් දාලා හරි අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් ඔයාලට කියලා දෙනවා. මේ වගේ තව ෂෝට් කලිසන් තියෙනවා මේ වගේ. මේක අඟල් 20 වගේ උසට තියෙනවා. ඉන 40 වගේ ලොකු කෙනෙකුට උනත් අඳින්න පුළුවන්. සයිස් 2-3කින්ම තියෙනවා. ඔයාලට කැමති නම් පුළුවන් මට ඔයාලට අවශ්‍ය නම් ඉල්ලන්න පුළුවන්. මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් හැම වෙලාවකම පොඩි හරි ෂෝට් හරි වීඩියෝ අරගෙන එනවා. ලොකු වීඩියෝ කරන්න වෙලා නැති වුණොත් ෂෝට් වීඩියෝ එකකින් හරි ඔයාලව හම්බ වෙන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මට කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකන් දැනට නවතින්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.